ජේසු පිහිටයි ඔබ සෑම කෙනෙකුටම ජයග්‍රාහී සතියක් ඔබ සෑම කෙනෙක් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අතිශයින් ජය ලැබූ සතියක් සති ආරම්භක ආශාව නොවැම්බර් මාසයේ 3 වෙනි දින සඳුදා දවස තුලයි අද දවසේදී ඔබ එකතු වී සිටින්නේ උදෑසන සති ආරම්භක ආශාව තුලට. ඉතින් ප්‍රේමාන්ත සෙනග ස්වාමීන් වහන්සේ අපට යහපත් සතියක් දී තිබෙනවා. මේ සතිය තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල අපිට ගමන් කරන්න උන්වහන්සේ අපට ආශිර්වාද කර තිබෙනවා. ඉතින් මේ සතියේ ඔබගේ ජීවිතේ බලාපොරොත්තු වෙන සියලු දේම දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් ඔබට ඉදිරියට ගමන් කරන්නට දේව ආශිර්වාදය. ඉතින් අද දවසේදී වැඩි කතා බහක් නොකර මම අද දවසේදී වචනය තුලට ඔබ ගෙනෙන්න කැමති. ඊට ප්‍රථමයෙන් අද දවසේදී ලෝකයේ විවිධ තැනක සිට ඔබ මේ උදෑසන සති ආරම්භක ආශාව අසනවද ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්නට මේ ආශාව කරුණු කොටගෙන ඔබේ ජීවිතේ අලුන් මාවත් මාර්ග දෙවිදුන් ඔබ වෙනුවෙන් විවෘත කරන්නට යනවා. ඉතින් මේ දේ ඇදහිල්ලෙන් බාරගෙන ධර්මිෂ්ඨකම මනුෂ්‍යයා ඇසීමෙන් සහ ලබා ගැනීමෙන් තමයි සිතට ඇතුල් කර ගැනීමෙන් තමයි ධර්මිෂ්ඨකම මනුෂ්‍යයාගේ ජීවිතේ බලවත් වෙන්න යන්නේ. ඉතින් ප්‍රමාන්ත සෙනග මම ඔබට කියනවා ඔබ කොතරම් දුරස්ත භාවයකින් අද දවසේදී හිටියත් ලෝකයේ විවිධ තැනක සිට මම ඔබට කියනවා වචනය දුර නෑ, වචනය ළඟයි. වචනය ඔබගේ ජීවිතේ මේ සතිය මුළුල්ලේම ස්වාමීන් වහන්සේ ඔබට දෙන මේ පොරොන්දුව තුලින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ඉදිරියට ඉහළට ගෙන යනු ලබනවා. එසේනම් මේ සති ආරම්භක ආශාව තුලින් වචනය තුලට අපි ඇතුල් වෙමු. මම ඔබ ගේන්න කැමති මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයට. මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ මෙන්න මෙලෙස දේව වචනේ සදාන් කරනවා. මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මය. එසේනම් ප්‍රේමාන්ත සෙනග මේ වචනේ තුලින් අද දවසේදී මම ඔබට යමක් කියන්න යනවා. කතා කිරීම කියලා කියන්නේ මිනිසෙක් නිතරම සමාජයේ තුල කතා නොකළ යුතු දේවල් පවා කතා කරන්නට වෙන අවස්ථාවන් තියෙන දේවල් ඔබ මුණ දෙනවා ඇති. ඒත් ප්‍රේමාන්ත සෙනග වචනේ සඳහන් කරනවා අපි යහපත් දේ හැම මොහොතකදීම තෝරගන්න කියලා. ඉතින් අපේ මුඛයෙන් නික්මෙන යහපත් දේ අපේ මුඛයෙන් තවත් ජීවිතයකට ගලාගෙන යන ප්‍රේමයක් නම් ආශිර්වාදයක් නම් ඒක අනුග්‍රහයක්සේ උන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙනවා. ඒ දේවල් අපි කතා කරන්නට අවශ්‍යයි. මන්ද අපේ මුඛය තුල ජීවනයේ තිබෙන නිසා. ප්‍රේමාන්ත සෙනග මෙතන මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ සඳහන් කරනවා මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන්නේ නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මය. ඉතින් මෙන්න මේ දේ ගැන අපි නිතරම මතක තබා ගන්න ඕනේ. අපි කතා කරන හැම වචනයක්ම අපි පියාණන් වහන්සේ අපි සමග සම්මුඛත්වයක් තිබෙනවා. ඉතින් මේ සම්මුඛත්වය තමයි අපේ ජීවිතේ සහභාගීකමකට අපි ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මම ඔබට එක දවසක් කතා කරද්දී වචනය තුලින් පෙන්නලා දුන්නා ස්වාමීන් වහන්සේට එක්කු තැනැත්තේ එක ආත්මයක් කියලා. ඉතින් ඒ වගේම මම ඔබට කියනවා එක ආත්මයක් බවට පත් වෙන්නේ ඔබගේ ආත්මය සහ ශුද්ධාත්මයන් වහන්සේ සමග ඔබ එන ඒකත්වය. ඉතින් මේ ඒකත්වයකට ආපු අපි කතා කරන හැම දෙයක්ම ආශිර්වාදයක් විය යුතුයි. ශාපය, වංචාව, බොරුව, ඒ වගේම රැවටිල්ල මේ දේවල් අපේ ජීවිතයට ආйти නැහැ. මොකද අපි තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල තිබෙන නිසා. පියාණන් වහන්සේ මෙතන වචනේ සඳහන් කරනවා බලන්න පියාණන් වහන්සේගේ ආත්මය අනෝය. එසේනම් ඒ පියාණන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මක්නිසාද බලන්න වචනේ සඳහන් කරනවා මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන්නේ නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මය. ඉතින් ඒ නිසා අපි කතා කරන හැම දෙයක්ම දේව වචනය තුලින් අපි අත්දකින්න ඕන. අපේ ජීවිතයේ ආත්මික රටාවකට අපි වචන භාවිතා කරන්න ඕනේ. ඉතින් මම අද දවසේදී ඔබට කියනවා අද මේ දවසේදී කිසිම වෙලාවක කතා කරන්න එපා. මට නෑ, මම ලෙඩයි, මම කරන හැම දෙයක්ම සාර්ථක නෑ. බලමු හරියයිද නැත්නම් හරියන්නේ නැති වෙන්න පුළුවන්. එව නැත්නම් කනස්සල්ලේ මේ වගේ වචන භාවිතා කරන්න එපා. මොකද ඔබ කිතුණුවෙක් විදියට, ඔබ දෙවියන් වහන්සේව පිළිගත්ත මිනිසෙක් විදියට දේව වචනේ මෙතන පෙන්වලා දෙනවා මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය තුල මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මය කියලා. එහෙනම් ඒ පියාණන් වහන්සේගේ ආත්මය අපි තුල ඉඳගෙන අපි තුලින් කතා කරනවා නම් අපි කතා කරන හැම දෙයක්ම ආත්මික දේවල් විය යුතුයි. ඒ ආත්මික දේවල් තමයි අපේ ජීවිතේ ඵල දරනු ලබන්නේ. එසේනම් ප්‍රේමාන්ත සෙනග අද දවසේදී මේ වචනේ තුලින් මම ඔබට ආශිර්වාද කරන්න යනවා. ඔබගේ ජීවිතේ මේ වචනය කරුණු කොටගෙන මේ සතිය තුල ඔබ ගමන් කරන හැම මොහොතකදීම ඔබ වචන කතා කරන හැම මොහොතේ වපුරන හැම මොහොතකදීම හැම වචනයක් තුලම දේව සැලැස්ම දේව අනුග්‍රහය
අනුග්‍රහය දෙස බලමින් වචන කතා කරන්න. මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ මේ යාක්ෂාව සඳුදා දවසේ සිට ඉරු දින දවස දක්වා ඔබට මේ සතිය මුළුල්ලේ මේ යාක්ෂාව කුමන හෝ දවසක ඔබට හමු වෙන්න පුළුවන්. ඒ ප්‍රේමවත් සෙනඟ ඔබ මේ යාක්ෂාව මේ කණින් අසා අනික් කණින් එළියට දාන්න නොවේ. මේ යාක්ෂාවට ඔබට කතා කරන මේ පණිවිඩය දෙස ඔබගේ ආත්මය තුළට මුල් ඇදගත්තා නම් ඔබ මේ වචනය තුළ පළ දරනවා. ඒක කිසිවෙක්ට නවත්තන්නවත්, කිසිවෙක්ට බාධා කරන්නවත්, කිසිවෙක්ට එය නවත්තන්නවත් දේව වචනේ බැරි බව අද දවසේදී මම ඔබට එළිදරව් කරනවා. එහෙනම් ප්‍රේමාන්ත සෙනඟ අද දවසේදී මේ ආක්ෂාව තුලින් මේ සතිය තුළ ඔබගේ ජීවිතේ කරන්න කිසිවක් අමාරුවක් නැහැ. මොකද සියල්ල යාක්ෂාව තුළ ඉල්ලීම මත, කතා කිරීම මත අපේ ජීවිතේ දෙවිදුන් පළ දරන තලයක තබන්න යනවා. ඉතින් මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ සඳහන් කරන්නේ ඒ අය මක් නිසාද කතා කරන්නේ නුඹලා නොබ නුඹලා තුල කතා කරන පියාණන් වහන්සේගේ ආත්මයන්ගේ ආත්මය කියලා. එසේනම් පියාණන් වහන්සේගේ ආත්මය තමයි අපි තුල කතා කරන. ඒ නිසා අපිට නෑ කියන්න බෑ කියන්න බෑ. අපි කනස්සල්ලෙන් ඉන්න බෑ. ඒ වගේම අපිට ශක්තිය නෑ කියන්න බෑ නෑ. අපිට සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම තුලින් ලැබිලා තිබෙනවා. ඒ තමයි අබිල්ල සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය තුලින් අපි කතා කරන හැම වචනයකම ආලේපය, බලය, ජීවනය ප්‍රකාශ වී තිබෙනවා. ආශිර්වාදය ප්‍රකාශ වී තිබෙනවා. එසේනම් ප්‍රේමාන්ත සෙනඟ ඔබ කිතුණු එක් විදියට මම මේ කතා කරව හැම වචනයක් ගැනම ඔබ මෙතෙන් පටන් ඔබගේ අවධානය ඔබ දෙන්න ඕනේ මේ සියලු වචන වලටයි. ඉතින් මම අද දවසේදී මේ සතිය ආරම්භක යාක්ෂාව තුලින් මම ඔබට ආශිර්වාද කරන්නට යනවා. ඔබේ ජීවිතයේ සියල්ලක්ම ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබන්ට උන්වහන්සේ සියල්ලට ආශිර්වාද කරන්නට යනවා. අපි යාක්ෂා කරමු. සර්ව බලධාරී මුළු විශ්වයේම උන්කාර දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ මේ නොවැම්බර් මාසයේ 3 වෙනි දින සඳුදා දවසේදී මේ යාක්ෂාවට අපට සම්මුඛ වෙන්න දුන්නා වූ කරුණාව නිසා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී මම ඔබ වහන්සේ ඉදිරියේ ස්තුතිවන්ත වෙනවා. මේ යාක්ෂාව අසන්ත ඔබ තෝරගත්තා සෑම ජීවිතයක්ම නිසා මේ වෙලාවේදී මම යාක්ෂා කරනවා. ඔවුන් ලෝකේ කොතන සිටියත් කුමන ස්ථානයක් තුල සිට මේ යාක්ෂාව අසනවද ඔවුන්ගේ ජීවිතවල ස්වාමීන් වහන්සේ මේ වචනය තුලින් ඔවුන්ට බලය නැගිටීමට අනුග්‍රහය ලබන පිණිස මේ වචනේ ඔවුන්ගේ ජීවිතයේ ආශිර්වාදයක්සේ තබන පිණිස මම කතා කරනවා. මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ සඳහන් කරනවා මක් නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මය බව. පියාණනි මේ දේ එළිදරව් කරපු නිසා ස්තුති. මේ තුල ජීවිත රටාව වෙනස් කරගන්නට හැම කෙනෙකුටම ආශිර්වාද කළ මැනව. පියාණනි මේ මොහොතේදී මම ආශිර්වාද කරනවා. යමෙක් රෝගාතුරව සිටිනව නම් ඔවුන් ස්වාමිනී රෝගය ගැන වර්ණනා කරන්නවා, රෝගය ගැන කතා කරන්නවා, රෝගයේ විශාලත්වය ගැන කතා කරන්නවා, ගැඹුර ගැන කතා කරන්නවත් නොවේ. ස්වාමින් වහන්සේ තුල මට තිබෙනා වූ සුවය ස්ථිර කරන වචන කතා කරන්න උන්ට ආශිර්වාද කර මැනව. ඒ වගේම යම් අය ආර්ථික ප්‍රශ්නවල ජීවිතේ කලකිරීමෙන් සිටිනවද ඒ කලකිරීමේ ස්වභාවය නොව ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ සියල්ලෙන් මා නිදහස් කරන බව මුළු සිතින් මුඛයෙන් ප්‍රකාශ කරන්න සිතින් අදහගෙන ඒ වචන ස්වාමින් වහන්සේ භාවිතා කරන්නට උන්ට කරුණාව, බලය, ආලේපය, ශක්තිය, සවිය දුන මැනව. එවිට ඔවුන්ගේ ජීවිතවල තිබෙන සියලු වාතාවරණ අභිබවා දෙවියන් වහන්සේගේ කරුණාව ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක වෙන පිණිස මම ආශා කරනවා. ස්වාමිනී මේ සතියේ කිසිවක් ඔවුන්ගේ ජීවිතවල අපහසුාවක් නැහැ. මන්ද ඔබ වහන්සේ කරුණු කොටගෙන සියලු දේ ඔවුන්ගේ ජීවිතවල අලුත් කරනු ලැබුවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි මම ආශිර්වාද කරනවා මේ සතිය අතගසන සියලු දේ ඔවුන්ගේ ජීවිතවල ස්වාමින් වහන්සේ ආශිර්වාදය, අනුග්‍රහය අත්දකින්න එකිනෙකාට ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත උතුම් වූ නාමයෙන් ආමේන්. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, ඔබ ඇසුවේ සතිය ආරම්භක යාක්ෂාව. ඉතින් නොවැම්බර් මාසයේ 3 වෙනි දින සඳුදා දවසේදී ඉතින් අතිශයින් ජය ලැබූ සතිය ආරම්භක යාක්ෂාව තුළින් ඔබ මේ විශේෂ දැනුවත් කිරීම කිහිපයකට ගෙනෙනවා. හෙට දවස් අඟහරුවාදා දවස ඉතින් අපි ආරාධනා කරනවා තේජසී හමුවේ යාක්ෂා කාලයට ඔබ සම්බන්ධ වෙන්න. අපි රාත්‍රී 9:30ට මේ පාර තේජසී හමුවේ යාක්ෂා කාලය පවත්වන්නේ. ඉතින් ගෞරවයෙන් සහ ආදරෙන් ආරාධනා කරනවා තේජසී හමුව සුවකිරීමේ දේව මෙහෙට රාත්‍රී 9:30ට අඟහරුවාදා Zoom හරහා ඒ වගේම YouTube හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රේමාන්ත සෙනඟ බදාද දවස විශේෂිත දවසක්. ඒ තමයි මාතර පොල්ලේන සුභාරංචි දේවස්ථානයේ පොයේ දින හාස්කම් දේව මෙහෙ අපි උදෑසන 9ට ආරම්භ කරනවා බදාද දවසේදී. ඉතින් ආරාධනා කරනවා ගෞරවයෙන් සහ ආදරෙන් ඔබ ලංකාවේ කුමන තැනක හිටියත් ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පොයේ දින මාතර පොල්ලේන සුභාරංචි දේවස්ථානයේ වැඩිම පිරිසක් ඉතාමත් කෙටි මොහොතකින් සුවය ලබන්නා වූ එකම දේව මෙහෙ මාතර පොල්ලේන සුභාරංචි දේවස්ථානයේ පොයේ දින හාස්කම් දේව මෙහෙ. ඉතින් ගෞරවයෙන් සහ ආදරෙන් ආරාධනා කරනවා අපි යමුනේ කියන්නා වූ සුව මෙහෙට ඔබත් පැමිණ දේව ආශිර්වාදය ලබන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසේදී මාතර පොල්ලේන සුභාරංචි දේවස්ථානයේ නිරාහාර යාක්ෂා කාලය අපි සවස් 2:30ට ආරම්භ කරනවා. ඉතින් ආරාධනා කරනවා සජීවී සම්බන්ධ වෙන ඔබට සවස් 3:30ට සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සිකුරාදා දවසේදී අපි පවත්වනවා අපගේ සබත් දේව මෙහෙ. ආරාධනා කරනවා
ගෞරවයෙන් සහ ආදරයෙන් කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ ඇපල දෙනිය හන්දියේ ඩීම් රෙස්ටුරන්ට් කියලා ශාලාවේ සවස් 2:30ට සිකුරාදා දවසේදී තිබෙනවා. ඒ වගේම ඉරිදා දවසේ අපේ සෙනසුරාදා දවසේදී අපගේ දේවමේ අපි පවත්වනවා. ඔබට ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා පැමිණෙන්න සෙනසුරාදා දවසේදී මහනුවර යටිනුවර වීදියේ සමුපකාර ශාලාවේ තමයි පවත්වන්නේ උදෑසන 9ට සෙනසුරාදා දවසේදී. ඉතින් යටිනුවර සමුපකාර ශාලාවට ඔබ පැමිණෙන්න කච්චේරිය අසල තමයි සමුපකාර ශාලාව තියෙන්නේ යටිනුවර වීදියේ. ඒ වගේම ඉරිදා මාතර පොල්ලේන සුභාරංචි දේවස්ථානයේ උදෑසන 9ට අපගේ ඉරුදින සබත් දේව මෙහෙ පවත්වනවා. ඒ වගේම සවස් 2:30ට අපේ ගාල්ලේ සබත් දේව මෙහෙ පවත්වනවා. මාගාල්ල නේවි කැම්ප් එක අසල තියෙනා සමුපකාර ශාලාවේ නව ගොඩ නැගිල්ලේ තමයි අපගේ දේව මෙහෙ පවත්වන්නේ. ඉතින් ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා සියලු දේව මෙහෙයන් වලට පැමිණ දේව ආශිර්වාදය ලබන්න, කරුණාව ලබන්න, ඒකේ අනුග්‍රහය අත්දකින්න ඔබට ලොකු අවස්ථාවක් ලැබෙන්න යනවා. එහෙනම් අමතක කරන්න එපා දිනපතා වචනේ අසන පිණිස අපගේ YouTube නාලිකාව subscribe කර තබා ගන්න. මේ සතිය ආරම්භකයේ ආරක්ෂාව ඔබගේ සහෝදරයන්ට ෂෙයා කරන්න. ජේසුස් පිහිටයි.